ඇමරිකාව විසින් සිය තීරණාත්මක යටිතල පහසුකම් වනසා දමන්නේ නම් ගල්ෆ් රාජ්‍යයන් වෙත දරුණු ප්‍රහාර එල්ල කරන බවට ඉරාන විප්ලවීය හමුදාව අනතුරු අඟවා තිබෙනවා. මෙහිදී සතුරා වෙනුවෙන් පහසුකම් සපයන ගල්ෆ් රාජ්‍යයන්හි විදුලි බලාගාර, ජල ලවණ ඉවත් කිරීමේ මධ්‍යස්ථාන ඇතුළු සියලු යටිතල පහසුකම් වනසා දමන අතර එහි වගකීම ඉරානයේ විසින් බහර නොගන්නා බවයි දැනුම් දී ඇත්තේ. තවත් පැය කිහිපයකින් ඇමරිකානු ජනපතිවරයා ලබා දුන් කාල සීමාව ඉක්ම ගිය පසු දැවැන්ත ප්‍රහාරයක් පිළිබඳ බිහිතිය වර්ධනය වෙමින් තිබියදී ගල්ෆ් රාජ්‍යයන් වෙත මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබුණා. සතුරු ප්‍රහාරය වැළැක්වීමට ගල්ෆ් රටවල් වහා මැදිහත් විය යුතු අතර නැතහොත් ඉරානයේ සමගම විනාශ වීමට සූදානමින් පසුවන ලෙසයි අනතුරු අඟවා ඇත්තේ. ඉරානයේ තීරණාත්මක යටිතල පහසුකම් සතුරන් විසින් වනසා දමන්නේ නම් ගල්ෆ් කලාපය ගිනි තැබීමට පසුබට නොවන අතර ඒ සඳහා සීලු හැකියාවන් Taman සතු බව ඉරාන විප්ලවීය හමුදාව අවධාරණය කළා. මේ සඳහා හමුදා සූදානමින් රඳවා ඇති අතර ප්‍රහාරය වෙනුවෙන් වගකීම් දැරීමට ගල්ෆ් රාජ්‍යයන්ටද සිදුවනු ඇති බවයි දැනුම් දී තිබුණේ. යුද්ධය වෙනුවෙන් ඍජුව සම්බන්ධ වී ඇති රාජ්‍යයන් මෙහිදී බරපතල වන්දියක් ගෙවනු ඇතැයිද නිවේදනය කර තිබෙනවා. අල් ජසීරා නවතම වාර්තාවකින් සඳහන් කළේ කුවේටේ ඉරාන තානාපති මොහමඩ් ටුටුන්ජි විසින්ද ගල්ෆ් රාජ්‍යයන් වෙත නව ඉල්ලීමක් සිදු කර ඇති බවයි. ගිවිසුමක් සඳහා ඇමරිකානු ජනපතිවරයාගේ අවසාන දිනය ඉක්ම යාම සමග සිවිල් යටිතල පහසුකම් වලට ප්‍රහාර එල්ල කිරීමේ තර්ජනයක් ඇති බැවින් එය වැළැක්වීමට මැදිහත් වන ලෙස ගල්ෆ් රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මෙහිදී කලාපීය බලවතුන් තම බලපෑම උපයෝගී කරගනිමින් මෙම ප්‍රහාරය වැළැක්විය යුතු අතර ගැටුම තවදුරටත් උත්සන්න වීමේ විනාශකාරී ප්‍රතිවිපාක සම්බන්ධයෙන්ද අනතුරු අඟවා තිබෙනවා. මෙහිදී ඉරානය වෙනුවෙන් ගල්ෆ් රටවල් රාජතාන්ත්‍රික සහ දේශපාලන හැකියාවන් භාවිත කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි සඳහන් කළේ. අද පෙරවරුවේ සිට ගල්ෆ් රටවල් ඉලක්ක කරගත් ඉරාන ප්‍රහාර වර්ධනය කරමින් ඇති අතර බලශක්ති පහසුකම් මෙහිදී ඉලක්ක කිරීමට තැත් කර ඇති බවයි අනාවරණ කළේ. මේ සමග මැද පෙරදිග දිගම පාලම් වලින් එකක් වන කුවේටේ ෂෙයික් බාබර් කෝස්වේ පාලම මෙන්ම කින් ෆහඩ් පාලමටද විශේෂ ආරක්ෂාවක් සපයා තිබෙනවා. මේ අතර ඉරානයේ දුම්රිය පද්ධතියට පහර දෙන බවට ඊශ්වරයේ තර්ජනය වළක්වන්නයි ඉල්ලමින් ඉරානයේ සංස්කෘතික අමාත්‍යවරයා යුනෙස්කෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. ඊසාන දෙසින් කැස්පියන් මුහුද සහ නිර්ත දෙසින් පර්සියානු බොක්ක සම්බන්ධ කරන කිලෝමීටර 1394ක් දිග ට්‍රාන්ස් ඉරාන දුම්රිය මාර්ගය යුනෙස්කෝව විසින් ලෝක උරුම අඩවියක් ලෙස පිළිගෙන ඇති බැවින් එය ආරක්ෂා කිරීමට මුල්වන්නැයි ඉල්ලා තිබුණා. ඊශ්වර හමුදා ගුවන් විදුලිය උපුටා දක්වන ආරක්ෂක මූලාශ්‍රවලට අනුව ඉරානයේ දුම්රිය ජාලය රට පුරා අභිප්‍රවාහනය කිරීමට භාවිත කරන බවයි අනාවරණ කළේ. මේ හේතුවෙන් එම දුම්රිය මාර්ගය ඉලක්ක කරන බවද තහවුරු කර තිබුණා. අද දහවල් කාලයේ සිට ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල වෙමින් ඇති අතර මධ්‍යම රාත්‍රියෙන් පසු සියල්ල සීමාව ඉක්මවා යා හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.